හෙලෝ ළමයි. ඉතින් ඔයාලට කොහොමද? ඉතින් මම අද ඔයාලත් එක්ක ෂෙයා කරගන්නේ නිවාඩු දවසක හවස් වරුව මම කොහොමද ගත කරේ කියලා. මේ පහුගිය කාලේ කියන්නේ ඉතින් ලංකාවේ අපි හැමෝටම තාම නරක අත්දැකීම් වලට මුහුණ දෙන්න උණු කාලයක්. ඉතින් අපේ මේ ජායලාවටත් යට වුණ අපේ ගෙවල් වලට නම් ආවේ නැහැ. ජායල ටවුන් එක ඒ වටේ ගෙවල් එහෙම යට වෙලා ගොඩක් කරදර වුණා. මම ඉතින් මේ ඔයාලත් එක්ක මේ වීඩියෝ ක්ලිප් ටිකකුත් ෂෙයා කරගත්තා. ඉතින් අපි හැමෝගෙම ප්‍රාර්ථනාව අපේ රටේ කාටවත් ආයේ ඒ වගේ අත්දැකීමකට මුහුණ දෙන්න වෙන්න එපා කියලා තමයි. ඔන්න අද ඉතින් මට නිවාඩු දවසක්. මට ඉතින් හිතුණා නිවාඩු දවසක මම හවස් වරුව ගත කරන්නේ කොහොමද කියලා ඔයාලත් එක්ක ෂෙයා කරගන්න ඕන කියලා. අද මම උදේ වරුණ ලොකු දෙයක් කරේ නැහැ. ඉතින් අයියා උදේ වැඩට ගියා. මං ඉතින් එයාට උයලා දුන්නා. ඊටසේ වලස්පස් කරලා පොඩ්ඩක් ෆ්‍රී එකේ තමයි හිටියේ. දැන් හවස මට හිතුණා මොනවා හරි හදන්න ඕන කියලා. අයියා වැඩට එනකොට එයාට කන්න මොනවා හරි හදන්න ඕන කියලා හිතුණා. දැන් ඊට පස්සේ මම YouTube එකට ගිහිල්ලා පොඩ්ඩක් සර්ච් කර බැලුවා මොනවද හදන්න පුළුවන් කියලා. මට ඇත්තට මේ වෙලාවේ කඩේ ගිහිල්ලා බඩු ගෙනල්ලා හදන්න නම් කම්මැලි. ඉතින් දැන් මම බැලුවාට ගෙදර තියෙන බඩු වලින් මොනවා හරි හදාගන්න. එතකොට මම දැක්කා මේ යෝගට් දාලා කේක් එකක් හදන්න තියෙනවා. මම කලින් නම් හදලා නෑ. ඒකට එහෙම වැඩි දේවල් ඕනෙත් නෑ. යෝගට් එකයි බිත්තර තව බේකින් පවුඩර් ඕනේ. ඒවා නම් ගෙදර තියෙනවා. ඒ වගේ පොඩි ද්‍රව්‍ය ටිකක් තමයි ඕන. ඒකේ වීඩියෝ එකේ පෙන්නන විදියට නම් වැඩි වෙලාවක් යන්නෙත් නෑ. පොඩි වෙලාවකින් හදාගන්න පුළුවන්. මම දැන් ඒක තමයි මේ හදන්නේ. කලින් නම් මම හදලා නැහැ ඒක. කොහොම එයිද දන්නේ. අපි බලමු කොහොමද එන්නේ කියලා. දැන් මම මේක හදන්න තමයි හදන්නේ. මම ඔයාලටත් පෙන්නන්නම් කොහොමද මම හදන්නේ කියලා. ඔන්න ඉතින් මම කේක් එක හදන්න පටන් ගත්තා. ඇත්තටම ළමයි මම මේක හදන්න පටන් ගත්තේ YouTube short වීඩියෝ එකකුත් කළා. ඔයාලත් එක්ක ෂෙයා කරගන්නවා කියලා. ඒක තමයි මම මේ ගවුමකුත් ඇඳගෙන වැඩේ පටන් ගත්තේ. උනාට අන්තිමට මම ෂෙයා කරේ නැහැ. ඒ මොකද කියලා ඔයාලා බලන්නකෝ අන්තිමට මට මොකද උනේ කියලා. මේක හදන්න නම් අමාරු නැහැ. මේකට ඕන යෝගට් එකයි, පාපිටි මේස හැඳි 4යි, බේකින් පවුඩර් තේ හැඳි 3යි. ඊට පස්සේ සීනි අපිට අවශ්‍ය ප්‍රමාණයට තේ හැඳි 5ක් වගේ දාලා ඒ ටික බ්ලෙන්ඩ් කරගෙන ඊට පස්සේ ඒ ටික 180 උෂ්ණත්වයට විනාඩි 10ක් ප්‍රී හීට් කරපු oven එකේ බේක් කරන්න ඕන 180 උෂ්ණත්වයට විනාඩි 20ක්. හදන්න නම් අමාරු නැහැ. මට උනේ මම අපේ ගෙදර මේ ඔයිල් පේපර්වත් මොකුත් තිබ්බේ නැහැ. මං ඉතින් මේ ඔය භාජනේ බටර් ගාලා තමයි වටේ ගත්තේ. කොහොම හරි බටර් හරියට ගෑවිලා නැතු හරි මේක ළමයි යට ඇලුනා මගේ. ඔන්න බලන්නකෝ. රසය නම් ඇත්තටම අවුලක් නැහැ. හැඩේ තමයි අවුල වුනේ. අනිත් එක මම පොඩ්ඩක් බේක් වෙනකොට කීප සැරයක් ඇරලා බැලුවා මං හිතන්නේ. ඒ නිසාද කොහෙද පොඩ්ඩක් කේක් එකේ මැද බැහැලා තිබ්බේ. රස නම් ඇත්තටම අවුලක් නැහැ. හැඩේ තමයි ඉතින් අවුල කමන්නේ නැහැ. ඉතින් අපි දෙන්නනේ කන්නේ. ඒ නිසා ඉතින් කෑවා. ඔන්න ඔකයි උනේ. ඉතින් බලන්නකෝ. දැක්කද ළමයි ඔන්න ඔහම වටේ ඇලිලා තිබ්බා. ඒක තමයි උනේ. ඊට පස්සේ මගේ ඉතින් ෆ්‍රී ටයිම් එක ඊළඟට මම ඉතින් පොතක් කියවන්න ගත්තා. එමිලි 6 ඔයාලා මේක කියලා තියෙනවද දන්නේ නැහැ. මම එමිලි එකේ ඉඳන් 5 වෙනකන් කියවලා තියෙනවා පොඩි කාලේ. ඉස්කෝලේ යන කාලේ තමයි කියෙව්වේ. ඊට පස්සේ මේ 6 වෙනි කොටස මට මේ ළඟදී හම්බ වුණා. ඉතින් මට ඒක ගන්න හිතුණා. ඒ නිසා මම අරගෙන දැන් ওই පොතේ භාගයක් කියවලා ඉවරයි. දැන් ඉතින් ඔය වෙලාවේ ෆ්‍රී ටයිම් එකේ මගේ ওই පොත කියවනවා. ඊළඟට ඔන්න දැන් අයියා ඇවිල්ලා ඉන්නේ. දැන් ඉතින් මං අර හදපු කේක් එකක් කාලා තේ එකක් බොන්න තමයි අපි මේ ලේස්ති වෙන්නේ. ඇත්තටම කේක් එක ළමයි රසට තිබ්බා. රසයේ කිසි ප්‍රශ්නයක් නැහැ. අර හැඩේ තමයි. ඉතින් ඒත් අපි දෙන්නනේ කෑවේ. ඉතින් ඒ නිසා ප්‍රශ්නයක් නැහැ. ඊට පස්සේ ඉතින් අපි දෙන්නම පොඩි chat එකකුත් දාගෙන කේක් එක කකා තේ එක බිව්වා. ඇත්තටම මම ගොඩක් ආස දෙයක් තමයි අර අයියා වැඩ කළා හවසට එනකොට එයාට මොනවා හරි හදලා දෙන්න තියෙනවා නම් මම ඒකට ගොඩක් ආසයි. ඊළඟට මං ඉතින් පහන තියලා බුදුන් වැන්ද හවස. දැන්
ඉතින් ටිකක් රෑ වෙලා මට ඔෆිස් එකේ පොඩි වැඩක් තිබ්බා. මං ඊට පස්සේ ඒ වැඩේ කරන්න පටන් ගත්තා. මේක නම් ඉතින් එහෙම ගොඩක් දිග වීඩියෝ එකක් වෙන එකක් නැහැ. මේකෙන් මම ඔයාලත් එක්ක ෂෙයා කරගන්නේ නිවාඩු දවසක හවස් වරුව මම කොහොමද ගත කරන්නේ කියලා. එහෙනම් හැමෝම පරිස්සමින් ඉන්න.